දැන් ඉන්නේ මම අමෘතසර වල බස් ස්ටෑන්ඩ් එකේ. මේක මේ බාට බස් එකේ ගිහලා මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්දියාවේ ඉඳන් මගේ එකම අරමුණ තිබුණේ බයි ලෑන්ඩ් යන්න පාකිස්තානෙට. මේක ඉතින් ලේසි පාස් වැඩක් නෙමෙයි. සෑහෙන්න මේ මහන්සි වෙන්න ඕනේ මේවා හොයාගන්න. නමුත් මට හරි ආසාවක් තිබුණා බස් එකේ යන්න. දැන් බස් එකේ ගිහිල්ලා මේකේ අත්තාරි බෝඩර් එකකින් ඉතින් හරිය බස් යෑමක් නැහැ. ඊට පස්සේ පාකිස්තානයේ ඉමිග්‍රේෂන් වලට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ එතනින් ආහාර වලට යන්න වෙනවා. කොහොම වෙයිද දන්නේ අපි බලමු. අත්දැකීම්. බයකුත් පොඩි හිතෙනවා. අවුලක් නැහැ. දැන් අමෘතසර වල ඉඳන් අත්තාරි වලට බස් එක පිටත් වෙන්න හදන්නේ. ඊට පස්සේ තමයි පාකිස්තානයට ඇතුල් වෙන්න බලන්න ඕනේ. වීසා වේලාසනින් මගත්ලා සාමාන්‍යයෙන් මේ වගේ ගමන් මේ ස්වදේශිකයෝ මිසක් විදේශිකයෝ යනවා අඩුයි. මට ඉතින් එහෙම තමයි අත්දැකීම් කරන්න ඕනේ. මොකද කිසිම කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න බෑ. සිවිලයිස් වෙච්ච නැති මිනිස්සු ඉන්නේ මේ කොච්චර ඉංග්‍රීසි කතා කරත් එයාලා කතා කරන්නේ එයාලගේ එක එක භාෂාවලින්. බෝඩර් එකට පාකිස්තාන ලං වෙලා ඉන්නේ. ආයේ මේ බස් එකේ දන්සලක් දෙනවා හැමෝටම. හරි සද්දෙට. නොමිලේ කිරි දෙනවා. ධන්‍යවාද. හැමෝටම දැන් නොමිලේ කිරි හම්බ වෙනවා. තේරුම් ගන්න බෑ මේ දෙන්නේ මේ සික් ජාතිකයෝ. පැත්තට ගියාම මුස්ලිම් ජාතිකයෝ. මාගාවේ ළඟ ඉන්න කාන්තාව කිව්වා මේ බීලා පාරට කෝප්පේ සික් කරන්න කියලා. ඒකේ. බ්‍රෝ. අන්න පාරට කෝප්පේ සික් කරා. අම්මා. कहाँ तरफ बॉर्डर हाँ बैठो 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 यार बात ඊට පස්සේ දැන් බෝඩර් එකට ආයි යනවා මේ රිවිල් එකේ. මේක රිවිල් සාමාන්‍යයෙන් ෂෙයා කරගෙන හැමෝම යන්නේ මේ රටේ මේ බස් එක ගමන් හොඳ වෙලාවට හම්බුණා රිවිල් එක. දැන් යනවා බෝඩර් එකට. අතාර කියන්නේ පුංචි ටවුන් එකක්. බලමු. ආයි දන්සලක් දෙනවා. දිගටම දන්සල් දෙනවා. දිගටම දන්සල්. කිරි බීලම් මැරනවා. දැන් බෝඩර් එකට කිලෝමීටර් දෙකක් ළඟ ඉන්නේ. Amritsar to enter the Pakistan immigration. Thank you sir. Thank you. Thank you. දැන් ඔහොම ගිහලා බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා නේද? පාස්පෝර්ට් එකයි ගත්තා, වීසා එකක් තියෙනවා. Okay guys, right now I am at Indian Pakistan border, going to show my passport and I'm going for immigration process. ඉන්දියාවෙන් out වුණා, clearance එක ගත්තා. ඊට පස්සේ දැන් පාකිස්තානට ඇතුල් වෙන්න මේ border එකෙන් pass එකක් සප් වෙනවා. බලමු එතෙන්ට ගිහිල්ලා. හැබැයි හරි friendly මේ process එක. මූසල විදියට නෑ. ඉන්දියාවේ අගේ කරන්න ඕනේ මේ ඉමිග්‍රේෂන් process එකේ නැති පාස් එකක් වීසා පේනවා. අර අපි වගේ හැම දෙයකටම සල්ලි කඩා ගන්න නෑ. පාකිස්තාන් බෝඩර් එකට යන ඉමිග්‍රේෂන් එකෙන් අවුට් වුණාට පස්සේ. මේ දැන් යන්නේ දේශ සීමා දෙකකට. ඒ කියන්නේ no man land area නේ. ඊට පස්සේ පාකිස්තානයේ process immigration process එකට තමයි යන්නේ. ඕකටත් මේ කට්ටිය එක්කම මේ ෆලෝ කරනවා. තනියෙන් යන්න තේරෙන්නේ නැති නිසා. මේ පාකිස්තාන් සයිඩ් එකට යන අය ඉන්නේ. මම හිතන්නේ මේගොල්ලෝ ගොඩක් අය පාකිස්තානි ජාතිකයෝ. මම විතරයි ඉන්නේ එකම විදේශ දායකයා. මට තේරෙන විදියට. මෙතන තමයි ඔන්න ඉන්දියන් සයිඩ් එක. ඔන්න පාකිස්තාන් සයිඩ් එක. මෙතන තමයි අර බෝඩර් මාච් එක යන්නේ මේ ලෝක ප්‍රසිද්ධ ඉන්දියා පාකිස්තාන් බෝඩර් මාච් එක. unfortunately මට ඉතින් ටයිම් එකක් නැහැ. ලාහෝර වලට යන්න ඕනේ. මේක පටන් ගන්න හවස 3:00ට. ඉන්ඩාසා ඊට පස්සේ බස් තියෙන්නේ කොහොමද යන්නේ ඒවා මේවා තේරෙන්නේ නැහනේ. ඒ හින්දා කොකටත් පාකිස්තානට යනවා. තාම පාකිස්තානට ගණින්ද කියලා ෂුවරුත් නැහැ. මෙන්න මෙතන තමයි යන. මේ තියෙන්නේ
Pakistan side. Yeah. I'm at Indian side. No video. Pakistan, lovely country. Now I am in Pakistan. Good. Thank you. All right. Thank you. It's a nice Pakistani immigration army, is it? Yeah. All Thank right. you. Very Thank tall, very strong. Yeah. Good Yes. country. Thank you.